පැෆරල් සංවිධානය මූලිකත්වයෙන් සකස් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධීක්ෂණයේ පළමු අර්ධ වාර්ෂික වාර්තාව අද කොළඹදී එළි දැක්වුණා. මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලකයන් සහ විද්වතුන් රැසක්ද එක්ව සිටියා. පැෆරල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරයේ එක්ව සංවිධාන කළ වැඩසටහනකදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධීක්ෂණයේ පළමු අර්ධවාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම සිදු කෙරුණේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන්. ආණ්ඩුවේ මේ මාසයේ ප්‍රගතිය පිළිබඳව ඔබ මොකද හිතන්නේ? ධනාත්මකව යමක් සඳහන් කරනවා නම් ඔවුන් ජනාධිපති ට්‍රම්ප්ගේ ආපු අභියෝගයේදී ඔවුන් ඒක බාරගෙන ඔවුන් එකෙන් ලබාගත්තු ජයග්‍රහණය මම හිතන්නේ කලාපයට සමපාත වෙන තීරුබදු ප්‍රතිශතයක්. ක්‍රිකට් මැච් එකක් වගේ පළවෙනි ඕවර පහ තමයි පවර් ප්ලේ එක මේ T20 ගේම් එකේ. ඒ පළවෙනි මාස 3 කරන රිෆෝම්ස් නැත්තම් ප්‍රතිසංස්කරණ තමයි බොහෝ වෙලාවට ඉතුරු මාස ටිකට රැඳිලා තියෙන්නේ. පළවෙනි මාස 3 මට හිතෙනවා තව 6 පහරවල් දෙක තුනක් ගහගන්න තිබුණා කියලා. ඒ අතින් මම එතනදී ලකුණක් ඕනනම් මගේ නිර්ණායකයට ලකුණක් කපනවා නම් තව 6 පහරවල් දෙක තුනක් ගහන්න තිබුණා අමාරු රිෆෝම්ස් කරන්න. අඹයට අද ඉඳලා හෙට ගිහිල්ලා කෝ මේකේ කර්ත කොළඹන් ගෙඩි කිව්වට හම්බ වෙන්නේ නැහැ නේ. මම හිතන්නේ නොකල යුතුව තිබුණා නම් නොකල යුතුව තිබුණේ දුලිබලය සම්බන්ධයෙන් මම හිතනවා ඒක ඒ ප්‍රතිපත්තිය තරමක් ආපස්සට නොගෙන තිබුණා නම් හොඳයි. කැසිනෝ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරු විශ්ලේෂණයක් කරන්න තිබුණා. මේ ආණ්ඩුව T20 ගහපු එක ළමයි අපි දන්නවා proceeds of crime මීට කලින් ආණ්ඩුව තියෙන කාලෙදී මේ පනත හැදුවා. හැබැයි ක්‍රියාත්මක කරේ නැහැ. ඒකට හේතුව නීති විද්‍යාල විදුහල්පති හැටියට මම දේශපාලනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දැනගෙන හිටියොත් දන්නත් ඔබ හොරෙන් ගත්ත මුදල් තියෙනවා කියලා. මම දැන්නුවේ නැත්තම් ඒකත් වරදක්. ඊතරම් ප්‍රබල පනතක් අපි මෙච්චර කාලයක් තියාගෙන හිටියා. නමුත් මේ රජයට හැකි වෙලා තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න. ඊළඟට ඕවර් 50 ක්‍රීඩාව මම දැක්කේ ජනාධිපතිවරුන්ට තියෙන වරප්‍රසාද. කිව්ව ලියුමක් එවන්න කියලා. මම දැන් බලන් හිටියා ලියුමක් එව්වොත් ඒක නීති විරෝධී. නීති පනතට පටහැනි. මම ඊළඟට බලාපොරොත්තු වුණා දේශපාලනිකව සක්‍රීය ජාතික ජන බලවේගයේ හැටියට මේ ගෙදර වට කරයි. කෑ ගහයි. තතන් කරයි. එහෙම නැත්තම් මේ ලිපිය එවයි කියලා. එහෙම කරෙත් නැහැ. මම වික්ෂිප්ත වෙලා හිටියා මොකද මේ වෙන්නේ කියලා. පනතක් ගෙනාවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණයේ ප්‍රශ්න කරා. ඒක තමයි හොඳම ආණ්ඩුකරණයේ උදාහරණය. ටෙස්ට් ගහන්න වෙන එක තමයි මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. අපේ හඳුන්නෙත්ති ඇමතුමා පැහැදිලිව කියලා තියෙනවා මේ අවසාන ජනාධිපති ක්‍රමය. ඒ කියන්නේ අවුරුදු 5ක් ඇතුළත මේක වෙනස් වෙනවා. ෂණික නූල්ස් වගේ වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට දැන් ඇති. අපිට අවශ්‍ය වෙන්නේ ටෙස්ට් ක්‍රීඩාව කරලා හොඳම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලංකාවට හදාගන්න.